ආනන්ද රාහුල ආදී තෙරුන් වහන්සේලා වෙත අනාගතය පැවසීම. එම අවස්ථාවේ ආනන්ද සහ රාහුල යන දෙදෙනාට මෙවැනි සිතුවිල්ලක් පහළ විය. අපට අනාගතයේ බුද්ධත්වය පිළිබඳ විවරණය ලැබෙන්නේ නම් එය කොතරම් ආශ්චර්යමත්ද යනුවෙනි. එකනෙහි ඔහු සිය අසුන් වලින් නැගී සිට බුදුන් සමීපයට පැමිණ හිස බිම තබා බුදුන්ගේ දෙපා නමස්කාර කළහ. ඒ මොහොතෙහි දෙදෙනාම මෙසේ කියති. තථාගතයන්නි, අපද බුද්ධත්වයෙහි කොටස්කරුවන් විය යුතුය. අපි තථාගතයන් කෙරෙහි පමණක් සම්පූර්ණ විශ්වාසය තබා ඇත්තෙමු. ලොව සියලු මිනිසුන් හා සුර අසුරයින් අපි හොඳින් දන්නේ වෙමු. ආනන්දයෝ බුදුන්ට නිතර අප උපස්ථාන කරමින් බුදුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කර දරා සිටිතේ. රාහුල බුදුන්ගේ පුත්‍රයානෝය. බුදුහු අපට අනුත්තර සම්‍යක් සම්බෝධියට විවරණ දෙත්නම් අපගේ පරමාර්ථ ඉෂ්ට වන්නේය. එසේම බොහෝ දෙනාගේද බලාපොරොත්තු සම්පූර්ණ වන්නේය. එම අවස්ථාවේදී 2000ක් භික්ෂූහු රහතන් හා සාමණේරවරු සිටි අසුන් වලින් නැගී සිට සංඝල සිවුරු ඒකාංශ කොට පෙරවගෙන බුදුන් ඉදිරියට පැමිණියාහුය. අනතුරුව දොහොත් මුදුන් දී බුදුනට වැඳ නමස්කාර කොට උන්වහන්සේ දෙස ගෞරවයෙන් බලා සිටිමින් අනද හා රාහුල දෙදෙනාගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවායි යන එකම හඬින් ප්‍රාර්ථනය කරමින් එකත් පස්ව වුණහ. ආනන්දයනි, අනාගත භවයකදී ඔබ සාගර වර්ධර බුද්ධි වික්‍රීඩිතා බීජ නමින් බුදුවන්නේය. ඒ බුදුවරයානෝ සියලු පූජාවන්ට සුදුසු වන්නෝය. සියලු දේ දන්නා නුවණින් යුතු වන්නෝය. පිරිසිදු මනා හැසිරීම නැත්තෝය. ශෝභන ගමන් නැත්තෝය. ලෝකය මනාව අවබෝධ කළෝය. අනුත්තර මිනිසුන් දමනයෙහි අනුත්තර වූ සාරථියකු වන්නේය. සියලු දෙව් මිනිසුන්ට ගුරු වන්නෝය. භාග්‍යවත් සම්‍යක් සම්බුදු වන්නෝය. අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන්නෝය. ඔබ 62 කෝටියක් බුදුවරුන්ට දන් දී පූජා පවත්වා උන්වහන්සේලාගේ ධර්මය අසා දරා තහවුරු කොට ආරක්ෂා කොට උගන්වන්නෝය. ඔබ 20 කෝටි නයුත 100,000 ගණන් ගංගා නදියේ වැලිකැට සමාන බෝසත්වරුන්ට ධර්මය උගන්වා සමාදන් කරවා ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධියට මේරීම කරවන්නෝය. ඔබගේ බුද්ධ ක්ෂේත්‍රය අනවාගාමික වෛජයන්ත නම් වේ. කල්පය මනෝ ශබ්ද දිබගර්ෂිත වන්නේය. ඔබගේ ආයුෂ ගණන් කළ නොහැකි දහස් දසදහස් ලක්ෂ කෝටි අසංඛ්‍යයක් කල්ප ගණනක් වන්නේය. පුද්ගලයෙකු කල්ප දහස් දසදහස් ලක්ෂ කෝටි ගණනක කාලයක් ගණන් කළත් ඒ ආයුෂ කාලය ගණන් කර අවසන් කළ නොහැකි වන්නේය. ඒ බුදුන්ගේ සද්ධර්මය උන්වහන්සේගේ ආයුෂමෙන් දෙගුණයක් කල් පවතින්නේය. ප්‍රතිරූප ධර්මය සද්ධර්මයමෙන් දෙගුණයක් කල් පවතින්නේය. ආනන්දය, මෙම සාගර වර්ධර බුද්ධ වික්‍රීඩිතා බිජ්ජ බුදුන් දස දිසාවේ වැඩ සිටින දහස් දසදහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත ගංගා නදී වැලි හා සමාන බුදුවරුන්ගේ ප්‍රශංසා හා ආශිර්වාදයන් ලබන්නේය. නැවත තථාගතයන්ෝ ගාථාවකින්ද ප්‍රකාශ කරති. විස්තර මෙසේයි. මහණෙනි, මම ඔබට දැන් කියමි. මාගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්තවීර තෙමේ බුදුවරුන්ට දන් දී පූජෝපහාර පවත්වා
අනාගතයෙහි සම්‍යක් සම්බුද්ධත්වය ලබන්නේය. සාගර වර්ධර බුද්ධ වික්‍රඩිතා බීජ නමින් බුදු වන්නේය. බුදුන් වහන්සේගේ ක්ෂේත්‍රය නිර්මලය, පිරිසිදුය. එය නිරන්තර ජයපතාක ප්‍රදර්ශී යන නම දරන්නේය. උන්වහන්සේ ගංගා නදියේ වැලිකැට ගණනට සමාන බෝධිසත්වයන්ට ධර්මය කියාදී එහි සමාදන් කරවන්නෝය. උන්වහන්සේගේ ශීල මහානුභාවය හා ප්‍රසිද්ධිය දස දිසාවෙහි පැතිර යන්නේය. ආයු කාලය ප්‍රමාණය කළ නොහැකිය. හේතුව සත්වයා වෙත පතලා වූ උන්වහන්සේගේ කරුණා ගුණයයි. එම බුදුරදුන්ගේ ආයු කාලය මෙන් දෙගුණයක් කල් උන්වහන්සේගේ සද්ධර්මය පවතින්නේය. ධර්මය වශයෙන් හඟවන ව්‍යාජ ධර්මය එම කාලය මෙන් දෙගුණයක් පවතී. ගංගා නම් ගංගාවේ වැලිකැට හා සමාන සත්වයෝ ඒ බුදුන්ගේ ධර්මය තුළින් බුද්ධ මාර්ගය සඳහා හේතු සාධක රෝපණය කරගනු ලබන්නාහ. එම අවස්ථාවේ අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමේ ප්‍රාර්ථනාව අලුතින් ඇති කරගත් සභාවේ සිටි 800ක් බෝධිසත්වරුන් හට මෙවැනි සිතුවිල්ලක් පහළ වූයේය. මහා බෝධිසත්වවරයෙකු වෙනුවෙන්වත් මේසා උත්කෘෂ්ඨ අනාගත විවරණ අප කිසිදා අසා නැත්තෙමු. ලබා ගැනීම අපි නොදුටුවෙමු. ඒ කුමක් නිසාද අනාගතයේ මේ ශ්‍රාවකවරු මෙවැනි වූ අනාගත විවරණයන් උපදවා ගැනීමට කවරනම් කාරණයක් හේතු කොට ගත්තා වූද යනුවෙනි. එම අවස්ථාවේ බුදුන් වහන්සේ බෝධිසත්වරුන්ගේ මනසට පැමිණි අදහස දැන මෙසේ ප්‍රකාශ කළසේක. කුලපුත්‍රයනි, මා සහ ආනන්ද එකම මොහොතකදී ධර්ම ගහනා අභ්‍යුද්ගත රාජ බුදුන් ඉදිරියේදී අනුත්තර සම්‍යක් සම්බෝධිය අත්කර ගැනීම පිළිබඳ අධිෂ්ඨානයක් කරගනු ලැබුවෙමු. ආනන්ද තෙමේ ධර්මය පිළිබඳ බහුශ්‍රෘතයෙක් වීමට අභිරුචිය දැක්වූයේය. මම නිතරම වීරයෙහි අනලස් වූයෙමි. දැන් මම අනුත්තර සම්‍යක් සම්බෝධිය අත්කර ගතිමි. ආනන්ද වනාහි දැන් මාගේ ධර්මය ආරක්ෂා කොට දරාගන්නා තැනැත්තා බවට පත් වූයේ වන. ඒ ආකාරයෙන්ම ඔහු අනාගත භවයන්හිදී බුදුවරුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වී ධර්මය උගන්වා සමාදන් කරවා බොහෝ බෝසත්වරුන් හට මහත් ඵලගෙන දෙනු ඇත. ඒ ඔහුගේ පෙර ප්‍රාර්ථනාවයි, අධිෂ්ඨානයයි. ඒ අනුව ඔහුට මෙසේ වූ අනාගත විවරණ ලැබුණේය. ඒ නිසා ඔහු අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන බවට විවරණ ලැබූහ. ආනන්ද තෙරුහු බුදුන් ඉදිරියේ මෙසේ වූ අනාගත විවරණය ලැබීමෙන්ද ඔහුගේ ගුණ සමුදාය හා බුද්ධ ක්ෂේත්‍රය ගැන ඇසීමෙන්ද තම පූර්ව ප්‍රාර්ථනාව ඉෂ්ට වීමෙන්ද මහත් වූ සන්තෝෂයට පත් වූහ. ඔහුට පෙර නොලද දෙයක් ලැබුණේ විය. එකනෙහි ඔහු ගණන් කළ නොහැකි සියදහස් ලක්ෂ කෝටි ගණන් බුදුවරුන් විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධයන් කිසිම බාධාවකින් තොරව සිය මතකයට ගත්තේය. එය ඔහුට මේ දැන් ඇසූ දෙයක් මෙන් වූයේය. ඔහු තමාගේ ප්‍රථම ප්‍රාර්ථනයද මතකයට ගත්තේය. ඔහු ඒ වේලෙහි ගාථාවකින් විස්තර ප්‍රකාශ කළෝය. කාලාන්තරයකින් හමුවන තථාගතයන්න් වහන්සේ මට අප්‍රමාණ බුදුවරුන්ගේ ධර්මය මෙනෙහි කිරීමට මඟ පෑදූ සේක. එය මට අද ඇසුණු දෙයක් මෙනි. දැන් මම බුද්ධ මාර්ගයේ සාර්ථකව ගමන් කිරීම හැර අන් කිසි සැකයක් නැත්තේය. නමුත් මම අවස්ථාවෝචිත පරිදි බුද්ධෝපස්ථායකයන් ලෙස සිටිමින් බුදුවරුන්ගේ ධර්මය ආරක්ෂා කොට උසුලා සිටින්නෙමි යනුවෙනි. අනතුරුව බුදුන් වහන්සේ රාහුලයන් හට මෙසේ කියන්නේය.
අනාගත භවයකදී ඔබ සප්ත රත්න පත්මි වික්‍රාන්තගාමී නමින් බුදු කෙනෙකු වන්නේය. සියලු පූජාවන්ට සුදුසු වන්නේය. සියලු දේ දන්නා නුවණින් යුක්ත වන්නේය. පිරිසිදු වූ මනා හැසිරීම ඇත්තේය. ශෝභන ගමන් නැත්තේය. ලෝකය මනාව අවබෝධ කළා වන්නේය. මිනිසුන් දමනයෙහි අනුත්තර සාරතියහ. සියලු මිනිසුන්ට ශාස්ත්‍රූ වන්නේය. සම්‍යක් සම්බුදු වන්නේය. දසලෝක ධාතු දූවිලි අංශු හා සමාන බුදුවරයාණන් වහන්සේලාට පූජෝපහාර පවත්වන්නේය. ඔබ සියලු බුදුවරයාණන් වහන්සේලාගේ වැඩිමහලු පුත්‍රයා වන්නේය. සප්ත රත්න පද්ම වික්‍රාන්තිගාමී බුදුවරයාණන් වහන්සේගේ ගුණ සමුදාය සහ බුද්ධක්ෂේත්‍රයට ආයුකල්ප ගණනද ශ්‍රාවක සමූහයාද උන්වහන්සේගේ සද්ධර්මය හා ප්‍රතිරූප ධර්මයද සාගරවර බුද්ධ වික්‍රඩිසිතා බීජ බුදුවරයාණන් වහන්සේගේ ඒ සියල්ලම හා සමානම වන්නේය. ඔබ ඒ සාගරවර බුද්ධ වික්‍රඩිතා බීජ බුදුවරයන්ගේද ජේෂ්ඨ පුත්‍රයා වන්නේය. උන්වහන්සේට අනතුරුව ඔබ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නේය යනුවෙනි. එම අවස්ථාවේදී තථාගතයන්න් වහන්සේ තවත් ගාථාවකින් ප්‍රකාශ කළසේක. මා සිද්ධාර්ථ කුමාරයාව සිටියදී රාහුලයෝ මගේ ජේෂ්ඨ පුත්‍රයාණන් වූහ. මම දැන් බුද්ධත්වයට පත්ව සිටින්නෙමි. ඔහු මාගේ ධර්මදානය ලබන බුද්ධ පුත්‍රයාණ කෙනෙකි. මතු භවයන්හිදී ඔහු ප්‍රමාණ කළ නොහැකි බුදුවරු දකින්නාහුය. සෑම බුදුවරයෙකුගේම ජේෂ්ඨ පුත්‍රයා වන ඔහු ඒකාග්‍ර වූ මනසින් යුක්ත වන්නා වූ බුද්ධ මාර්ගය සොයන්නාහුය. රාහුලයන්ගේ සැඟවුණු ගති ස්වරූපය හා අධිෂ්ඨානයන් අවබෝධ කොටගත හැක්කේ මාහට පමණි. ඔහු මාගේ අතිජාත ජේෂ්ඨ පුත්‍රයා ලෙසින් ලෝකයේ පෙනී සිටේ. ප්‍රමාණය කළ නොහැකි දහස් දසදහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත අපරිමිත ගුණයෙන් පිරි ඔහු බුද්ධ ධර්මයෙහි සුරක්ෂිතව වෙසේ. එසේ ඔහු අනුත්තර වූ බෝධිය ගවේෂණය කරයි. එකල්හි 2000ක් පමණ වූ ධර්මයෙහි පුහුණුව අවසන් කළා වූද භික්ෂු සමූහයා මනාව හික්මුණා වූ ශාන්ත පිරිසිදු සිතින් බුදුන් දෙස ඒකාග්‍ර වූ සිතින් බලා සිටින සැටි උන්වහන්සේට දැනගත හැකි වූයේය. උන්වහන්සේ අනද තෙරුන් හට මෙසේ කියන්නේය. ආනන්දයනි, මේ 2000ක් වූ පුහුණුවන්නන් සහ පුහුණුව අවසන් කරන ලද භික්ෂූන් දෙස සිත යොමු කරන්න. ඔහු 50ක් පමණ වන ලෝක ධාතුන්හි ඇති දූලියංශු හා සමාන බුදුන් වහන්සේලාට පුද පූජා පවත්වන්නෝය. ගරු බුහුමන් කරන්නෝය. උන්වහන්සේගේ ධර්මස්ථානය තහවුරු කොට ආරක්ෂා කොට දශ දිසායෙහි බුද්ධ ක්ෂේත්‍රයන්හි බුදු බව ලැබීමට හේතු වාසනා ලබන්නෝය. ඔහු රත්න කේතු රාජ නම් වන එකම නමකින් හැඳින්වන්නාහුය. සියලු පූජාවන්ට සුදුසු වූ සියලු දේ දන්නා වූ මනා පිරිසිදු හැසිරීම ඇත්තා වූ ශෝභන ගමන් ඇත්තා වූ ලෝකය අවබෝධ කළා වූ අනුත්තර වූ මිනිසුන් දමනයෙහි සාරථීය වූ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූ වූ තථාගත සම්‍යක් සම්බුදුවරයින් වන්නාහුය. ඒ එක් එක් බුදුවරයෙකුගේ ආයු කාලය එක් කල්පයක් වන්නේය. උන්වහන්සේලාගේ බුද්ධ ක්ෂේත්‍රය ශ්‍රාවකවරුන් සහ සද්ධර්මය සහ ප්‍රතිරූප ධර්මයද එකසේම වන්නාහුය. එම අවස්ථාවේදී තථාගතයන්න් වහන්සේ එහි විස්තර නැවත වතාවක් පැහැදිලි කිරීමට ගාථාවක් කියන්නේය. විස්තරය මෙසේය.
මා ඉදිරියේ මෙහි සිටින්නා වූ 2000ක් ශ්‍රාවකයන් සියලු දෙනාම මතු භවයේදී අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන බවට විවරණ දෙමි. ඔවුන් විසින් පූජෝපහාර පවත්වනු ලබන බුදුවරුන්ගේ සංඛ්‍යාව ඉහත සඳහන් කළ දූවිලි අංශුවල ප්‍රමාණයට සමානය. ඔවුන් විසින් ධර්මස්කන්ධය ආරක්ෂා කොට දරාගෙන සිටිනු ලබන්නේය. එසේ කොට ඔහු සම්‍යක් සම්බුද්ධත්වයට පත්වන්නාහුය. ඒ සෑම බුදුවරයෙකු දස දිසාවේ පිහිටි බුද්ධ ක්ෂේත්‍රයක වැඩවසන්නාහුය. එකම නමකින් සියලු දෙනා වහන්සේම හැඳින්වෙන්නාහුය. එකම මොහොතක බෝධි මූලයක වාඩි වී බුද්ධත්වයට පත්වන්නාහුය. ඒ සෑම බුදුවරයෙකුගේම ධර්මය හා ධර්මය වශයෙන් හැඟවුණු ව්‍යාජ ධර්මය පවත්නා කාලයෙහි වෙනසක් නැත්තේය. ඒ සියලු දෙනාගේ 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් දස දිසාවේ සිටින සත්වයෝ විමුක්තිය ලබති. උන්වහන්සේලාගේ කීර්තිය සෑම තැන පැතිරි යථා කාලයේහි පරිනිර්වාණයට පත්වන්නාහුය. එම අවස්ථාවේ 2000ක් භික්ෂූහු බුදුන් වහන්සේගෙන් අනාගත සම්බෝධි ප්‍රාප්තිය පිළිබඳ නියත විවරණ ලබා මහත් වූ සතුටට පත්ව මේ ගාථාව කීවාහුය. එහි අදහස මෙසේය. තථාගතයන්නි, ප්‍රඥාව නැමැති පහනේ ආලෝකය ඔබයි. ඔබ වහන්සේ විසින් ප්‍රදානය කරන ලද්දා වූ නියත විවරණය ශ්‍රවණය කිරීමෙන් අපගේ හදවත් ඉමහත් සතුටින් පිරී ගියේ වන. අමාදිය දහරින් අප නැහැවූසේ වූයේය යනුයි.